Hi ළමයි, welcome back to my YouTube channel. මේ vlog එක ගේන්න ටිකක් පරක්කු වුණා. ඉතින් ඒකට සමාව ඉල්ලනවත් එක්කම කියන්න ඕනේ ඔන්න අද අපි යන්න ලෑස්ති වෙන්නේ ලස්සන පන්සල් දෙකක් බලන්න. යන්න පුළුවන් දුරක තිබිලත් මම මේ පන්සල් දෙකින් එකකටවත් මීට කලින් ගිහින් නැහැ. ඉතින් ඔයාලත් ගිහින් නැත්නම් එන්න මාත් එක්ක යන්න. අපි ගෙදර බ්‍රේක්ෆාස්ට් අරගෙන උදේ 10ට විතර තමයි පිටත් වුණේ. මේ මට එහා පැත්තේ ඉන්නේ අපේ නංගි. එයා තමයි ඉතින් කොහේ හරි යන්න ගියාම මාත් එක්ක මොනවා හරි විහිළු කතා කිය මාව ඉනස යන්නේ. ස්ලිප් ජනේක පහුවෙලා ටිකක් දුර යද්දී තමයි මේ පන්සල තියෙන්නේ. කොණ්ඩේ තියෙන කිස් ගානට මම මෙතනින් ගිහින් තියෙනවා. ඒ වුණාට කවදාවත් මේ පන්සල ඇතුළට එකපාරක්වත් ගිහිල්ලා නැහැ. මේ තමයි මාළඹේ මහමෙවුනා අසපුව. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා මගේ YouTube family එකේ සමාජිකයෙක් වෙන්න කියලා මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා. මම ඉස්සරහට මේ පන්සල ගැන විස්තර කියන්නම්. මම නොකියන දේවල් මොනවා හරි තියෙනවා නම් ඔයාලා comment section එකේ add කරන්න අනිත් අයටත් බලන්න. වර්තමානයේ මිනිස්සු විදිහට අපි හුඟ දෙනෙක් ඉන්නේ ලොකු රේස් එකක. ගොඩක් අය ඉගෙන ගන්නවා, සමහරු ජොබ් කරනවා, සමහරු තමන්ගෙම කියලා ව්‍යාපාර පවත්වාගෙන යනවා. ඉතින් හැමෝම ගොඩක් බිසි. හැමෝටම එක එක වැඩ තියෙනවා. ඉතින් ගොඩක් අය හොයන්නේ මයින්ඩ් එකට රිලැක්සේෂන් එකක්. ඉතින් ඒ වගේ වෙලාවල් වලට මිනිස්සු කැමති තමන්ගේ ආගමට අදාළ සිද්ධ ස්ථානයකට ගිහිල්ලා තමන්ගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. ඉතින් හැමදාම අපි යන්නේ ගමේ පන්සලට හින්දා වෙනසකටත් එක්ක ආවා මේ අවුරුද්දේ ශාසනයට පූජා කරපු බුදුපසේ බුදු අරහන්තක මහා විහාරය වඳින්නේ. කියන්නේ මේ විහාරය ශාසනයට පූජා කරලා තියෙන්නේ 2025 4 වෙනි මාසේ 12 වෙනිදා. මේ කොටියේ තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිමා. දැන් ඔයාලා මේ දකින්නේ පසේ බුදුවරුන් හිමාලයේ ගන්ධමාදන කියන කඳු මුදුනේ මංජසක වෘක්ෂය පාමුල බවුන් වඩන හැටි අනුරුවක් විදිහට පෙන්වලා තියෙන විදිය. ඇත්තටම මට නම් මෙතන දැනුනේ දිව්‍ය ලෝකෙක ඉන්නා වගේ හැඟීමක්. මේ අපි ඉන්නේ සත්බුදු විහාර මන්දිරය. මේකට සත්බුදු විහාර මන්දිරය කියලා කියන්නේ මෙතන විපස්සී, සිකී, වෙස්සබු, කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම කියන බුදුවරු 7 දෙනාගේ ප්‍රතිමා හදලා තියෙනවා. ඊළඟ මහලදී අපිට හම්බෙන්නේ ගටිගර මහා සෑය. මේ පන්සලේ තියෙන ඉහළම මහල තමයි මේක. එතකොට මේ දාගැබ ඇතුලේ නිදන් කරලා තියෙන්නේ උතුම් සර්වඥ ධාතු සහ පිළිඳ වෙච්ච මහරහතන් වහන්සේගේ ධාතු. මෙතනට පේන view එක මාරම ලස්සනයි වගේම ගහගෙන යන තරමට හුලං. අපි කියපු දවසේ වැහි වලාකුළු නැති පැහැදිලි අහසක් තමයි තිබ්බේ. අපිට තව පන්සලකට යන්න තියෙන හින්දා අපි ඒ පන්සලෙන් එළියට ආවා. එළියට ආවට පස්සේ අපි එළියේ තියෙන පහන් වැටේ පහන් පත්තු කරා. එතකොට මේ ඉන්නේ අපේ හච්චි අම්මා.
අසපුව. ලස්සන ගැමි පරිසරයක පිහිටලා තියෙන මේ විහාරස්ථානයේ එක විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ලොව එකම තියෙන සිරි යශෝදරා මහා සෑය තමයි මේ. මෙතන කොච්චර ලස්සන හිත නිවෙන තැනක්ද කියලා වීඩියෝ එක බලන ඔයාලටම තේරෙනවා ඇතිනේ. ඉතින් මේ මෙහෙණියාරාමයට එන ඔයාලට යශෝදරා තෙරණින් වහන්සේගේ ප්‍රතිමාවකුත් බලා ගන්න පුළුවන්. මම ගොඩක් විස්තර නොකියන්න හේතුව එකක් මම ගොඩක් විස්තර මේ විහාරස්ථාන ගැන දන්නේ නැහැ. අනිත් ඒ මට යාළුවොත් එක්ක ආපහු මේ පන්සල් වලට යන්න ඕනේ. මං ආයෙමත් එයාලත් එක්ක එනවා. ඉතින් ඊළඟ සැරේ ඉන් ඩීටේල් හැම දෙයක්ම එක්ක බ්ලොග් එකක් අරගෙන එන්නම්. දවල්ට හොඳට පායලා තිබ්බට හවසට මේ හරියට ගොඩක් වහිනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලට ගුඩ් බයි කියන වෙලාවත් හරි. අන්තිම වෙනකම් ඉඳපු එකේ කමෙන්ට් එකකුත් දාලා ඉතින් ගේන්න බැරි වෙච්ච